මේ දවස්වල ඔබේ ගෙදර කී දෙනෙකුට උණ හැදිලා තියෙනවද? අහන අයට උණ හැදිලා තියෙනවා කියලා කියනවා. ඉතින් දරුවන්ව පාසල් යවන්න විදිහක් නැහැ කියලා කියනවා. වැඩට යන අයට වැඩ කරගන්න විදිහක් නැහැ, වැඩට යන්න විදිහක් නැහැ උණ හැදිලා කියලා කියනවා. ඒත් එක්කම සමාජයේ හැම තැනම අපි ගියාම මේ දවස්වල මේ උණක් පැතිරිලා යනවනේ. ඒ හින්දා පරිස්සම් වෙන්න කියලා කියනවා. මොකද්ද මේ හැම තැනම පැතිරිලා යන උණ? අපි අද හිතුවා සතුටු විල වැඩසටහනින් මේ ගැන කතා කරන්න. කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමාට ආරාධනා කළා සතුටු විල වැඩසටහනට මොනවද මේ දවස්වල පැතිර යන උණ කියලා දැනගන්න. ආයුබෝවන් වෛද්‍යතුමනි. හොඳයි. ඇත්තටම අපි අහුවොත් වෛද්‍යතුමනි හැම කෙනාම කියන්නේ මේ මාර උණක් පැතිරලා යනවා. හරිම අමාරුයි කියනවා. ඊට පස්සේ කියනවා මේ බයේ බෑ කියලා කියනවා. ඉතින් මේ දරුවෝ පරිස්සම් කරගන්න කියනවා. මෙහෙම උණක් ඇත්තටම යනවා නේද? ඔව් දැන් මෙහෙමයි. දැන් ඒක ගොඩක් කට්ටිය දැන් රෝහල් වලට පැමිණෙනවා. වෛද්‍යවරු මුණ ගැහෙනවා උණ කියලා. ඒතර මේක කොහොමද මේක පටලවිලානේ. ඒක තෝර වේර ගන්න විදිය තමයි දැන් අපි වෛද්‍යවරු කොහොමද මේ ගැන හිතන්නේ කියන එක. දැන් කවුරු හරි ආවොත් උණ කියලා ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙක් අහම හිතන්නේ මා ගාට ආවනම් මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම අහනවා මේක බෙදා ගන්න. කොයි වගේ උණක්ද මේ යන්නේ කියලා. හැම උණම එකම උණ නෙමෙයි. එතකොට මුලින්ම අහනවා දැන් ඔයාට උණ තියෙනවා නම් කැස්ස හෙම්බිරිස්සාව සෙම හොටු ගලන ගතියක් එහෙම තියෙනවා කියලා. ඒත් එහෙම තියෙනවා නම් අපි හිතනවා එක කණ්ඩායමක්. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සාද, කොවිඩ්ද සහ කැස්ස හෙම්බිරිස්සාව උණ සෙමෙන වෙනත් වෛරස් තියෙනවා රෙස්පිරේටරි සින්සිටියල් වෛරස් වගේ වෙන වෙන වෛරස් වර්ග. එහෙනම් අපි ඒක එක කාණ්ඩයකට ගන්නවා. ඒක ඔව් කිව්වොත් අපි ඒ පාරට යනවා. යම් විදියකින් එයා කිව්වොත් නෑ මට හෙම්බිරිස්සාව කැස්ස මුකුත් නෑ සෙම නෑ උගුරු දෙන්නේ නෑ උටු යන්නේ නෑ කියලා කිව්වොත් ඊළඟට අපි අහනවා ගොඩක් අතපය රිදෙනවද ඇඟ රිදෙනවද හන්දි රිදෙනවද. එතකොට ඒක ඕ කිව්වොත් අපි හිතනවා මේ දවස්වලද බහුල දේන් ඉස්සෙල්ලාම හිතන්නේ එක්ක ඩෙන්ගු හෝ චිකන්ගුන්යා. ඩෙන්ගු ගැන අපි බලාපොරොත්තු හිතන්නේ ගොඩක් ඩෙන්ගු ටිකක් ජීවිතේ හානි කර වෙන්න පුළුවන් රෝගයක් නිසා හරියට අපි ප්‍රතිකාර නොකරොත් චිකන්ගුන්යා ගැන හිතන්නේ හරියට ප්‍රතිකාර නොකරොත් එයා පසු කාලීනව අර ගොඩක් ආපදාවන් වලට නිකන් එයාගේ quality of life ගොඩක් නරක වෙනවා. ඒක නිසා ඒකට හරියට ප්‍රතිකාර කළ යුතුයි මුල් ආකාරයෙන්ම අඳුරගෙන. තුන්වෙනිව අපි හිතනවා වෙනත් ඕනම උණක්. ඒ කියන්නේ අපි අහන්න පුළුවන් සමහරට කොවිතෙන් තියෙන පැත්තක් වුණොත් එහෙම මී උණ ගැන හිතනවා. බඩ බුරුල් වල යනවා කිව්වොත් ටයිෆොයිඩ් ගැන හිතනවා. කැස්සක් ලොකුවටම තියෙනවා කිව්වොත් වෛරස් එකක් නෙමෙයි බැක්ටීරියා වලින් එන නියුමෝනියා එකක් හිතනවා. එහෙම නැත්නම් යූරින් ඉන්ෆෙක්ෂන් එකක්, මුත්‍රා මාර්ගයේ තියෙන ආසාදනයක්, ටියුබකියුලෝසිස් ඒ ඕනම අපිට පුරුදු හැමදාම බලපු උණ ගැන වෙනම හිතනවා. මේ කාණ්ඩ තුන තමයි අපි මූලික වශයෙන් හිතන්නේ. ඒතර මේ දවස්වල ගොඩක් කට්ටිය චිකන්ගුන්යා ගැන කතා වෙන නිසා මම හිතුවා අනිත් දේවල් ගැන අපි ගොඩක් කතා කරලා තියෙන නිසා ඒකෙන් පටන් ගත්තොත් හොඳයි කියලා. ඒතර මුලින් කිව්වා වගේ කවුරු ඇවිල්ලා කියනවා මට උණ තියෙනවා. අපි අහනවා ඔයාලට කැස්ස තියෙනවද, හෙම්බිරිස්සාව තියෙනවද, නාහෙන් හොටු ගලන ගතියක් තියෙනවද? ඒව නැහැ කියනවා. සමහරවිට කියනවා ගෙදර තව කට්ටියක් ඉන්නවා මෙහෙම උණ තියෙන කියනවා. ඒතර අපි මේක හිතා ගන්නවා මේක ඩෙන්ගුද මේක චිකන්ගුන්යාද කියලා. ඒතර මේ දෙක වෛද්‍යවරයෙක් දැන් අපි රෝගීන් දැකලා අපි දැන් හැම රෝගියටම මුදල් වියදම් කරලා පරීක්ෂණ කරන්න බෑ. ඒතර අපි යනවා වෛද්‍යවරයෙක් විසින් යම් නිගමනයකට පැමිණිය යුතු වෙනවා. හැබැයි මුදල් වියදම් කළා කළ යුතු පරීක්ෂණ තියෙනවා. මම ඒවත් කියන්නම්. මොකද සමහරවිට මුදල් වියදම් කරන්න පුළුවන්. එහෙම නැතුව දැන් අපි වෛද්‍යවරු විදිහට අපේ යුතුයකමක් තියෙනවා. රෝගියාට මුදල් වියදම් කිරීමේ අපහසුතාවයක් තියෙනවා නම් අපේ රෝහල් වල සමහර දේවල් විශේෂයෙන් කරලා අධ්‍යයනවල නැත්තම් අපි යම් නිගමනයකට පැමිණිය යුතුයි. එතකොට අසන්ති අපිට මතක ඇති ඉස්සර අපි ඩෙන්ගු ගැන කතා කරද්දී අපි කිව්වා කාට හරි උණ තියෙනවා නම් අංගපත රිදාව තියෙනවා නම් මාංශ පේශීන් වල රිදාව තියෙනවා නම් හන්දිපත් රිදාවක් එනවා නම් ඇස් යටට පිටින් ඔළුවේ කැක්කුමක් එනවා නම් ඔක්කොම හිතන්න ඉස්සෙල්ලා ඩෙන්ගු ගැන හිතන්න කියලා. ඒක තාමත් හරි. ඒ කියන්නේ කෙනෙකුට උණක් මාංශ පේශීන් වල වේදනාවක්, හන්දිපත් වල වේදනාවක් සහ ඇස් යටට යනින් වේදනාවක් සහ ඔළුවේ කැක්කුමක් වගේ එනවා නම් අපි ඉස්සෙල්ලාම ඩෙන්ගු ගැන සිතිය යුතුයි. මොකද ඩෙන්ගු අපිට අමතක කරන්න බෑ, අපිට මිස් කරන්නත් බෑ. හැබැයි කවුරු හරි ඇවිල්ලා කියනවා නම් මට එක පාරට උණ ගත්තා. මං උදේ හොඳට හිටියා. හවස දෙකට මට උණ ගත්තා. 3 වෙනකොට මම ඔෆිස් එකේ වැඩ කර හිටියා. මට පෑන අල්ලන්න බෑ. පැය 6ක් යනකොට මට ඇවිද ගන්න බෑ.
මගේ ඇවිදිනකොට මං කොර ගහනවා. මම වොෂ්රූම් එකට යන්න හදනකොට මට ඇවිද ගන්න බෑ. තව කෙනෙක් ඇවිල්ලා අල්ලගෙන යනවා. තද වුණ ගත්තා. ඊට පස්සේ දවස් දෙකක් යනකොට ඇඟේ නිකන් රතු පාට රෑෂ් එකක් වගේ ආවොත් අපි හිතන්නේ චිකන් ගුන්නියා කියලා. මොකද ඔයාලට මතක ඇති අපි ඩෙන්ගු ගැන ගොඩක් කතා කරන කාලේ ඉස්සර කියනවා ඩෙන්ගු ළමයින්ට උණ හැදුනහම අපි අර ඉහත කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල් යවන්න එපා, සෙල්ලම් වලට යවන්න එපා, ටියුෂන් ක්ලාස් වලට යවන්න එපා, එහෙම නැත්නම් ඔෆිස් එකට යන්න එපා කියලා වැඩි හිටියන්ට කියනවා රෙස්ට් කරන්න කියලා. මොකද මේගොල්ලෝ යනවා. සහ ඩෙන්ගු තියෙනකොට ඒ මාංශ පේශීන් වල වේදනාව, ඒ ජොයින්ට් පේන්ස් ඒ උණත් එක්ක පැනඩෝල් බීලා මේගොල්ලන්ට යන්න පුළුවන්. ඒකෙන්ද යනවා. චිකන් ගුන්නියා වල එහෙම නැහැ. චිකන් ගුන්නියා වල එක තියෙනවා රෝග ඒකේ අවදි තියෙන සමහර කට්ටියට එච්චර අමාරු නෑ. සමහර කට්ටියට ටිකක් වැඩිපුර අමාරුයි. තවර කට්ටියට ගොඩක් අමාරුයි. අපි ගොඩක් අමාරු එක්කෙනෙක් ගත කරොත් එයාට එහෙම කියන්න දෙයක් නෑ. එයාට වැඩට යන්න බෑ. එයාට අඩුම ගානේ ඇඳෙන්න නැගිටවත් බෑ. පුටුවෙන් නැගිට ගන්නවත් බෑ. ඒ තරමක මාංශ පේශීන් වල වේදනාවක්. ඒ කියන්නේ මිනිස්සු අඬනවා. ඒ කියන්නේ අතින් පෑනක් ගන්නවා. එච්චර කැදෙනවා. දැන් ඒ වගේ තත්ත්වයක් ආවොත් අමුතෙන් හිතන්න හොඳ දෙයක් නෑ. ඒක චිකන් ගුන්නියාම තමයි. එහෙම නැත්තම් ඊට වඩා එච්චර අමාරු චිකන් ගුන්නියා හැදිච්ච පළියට මේ ගන්නට අමාරු වෙන්නේ නැහැ. සමහර කට්ටියට අර ඩෙන්ගු වල වගේ තද උණක් එනවා, හතපය පොඩ්ඩක් රිදෙනවා, මාංශ පේශීන් වල වේදනාවක් එනවා. ඒක ටිකක් අර ග්‍රේ ඒරියා එකකට අපිට හිතා ගන්න බෑ මෙයා ඩෙන්ගුද චිකන් ගුන්නියාද කියලා. නමුත් ටිපිකල් චිකන් ගුන්නියා අර වගේ. එතකොට දැන් අපිට හොයාගන්න බැරි නම් අපි පරීක්ෂණ වලට යන්න වෙනවා. කොහොමදත් අපි පරීක්ෂණ කළ යුතු වෙනවා. එතකොට දැන් මේ වගේ අපි මූලිකව අපිට තියෙන ඩෙන්ගුද චිකන් ගුන්නියාද කියලා හිතාගන්න. අපි කිව්වොත් කළ යුතු පරීක්ෂණ මොකක්ද කියලා හරියටම කවුරුරෙකුත් මට මේක කියන්න. එහෙම නැත්නම් මගේ මගුල් ගෙදර තියෙනවා. මට රට යන්න තියෙනවා. එහෙම නැත්නම් මට ලොකු වැඩක් තියෙනවා. කිව්වොත් මෙයා ආවොත් අපිට පුළුවනි චිකන් ගුන්නියා. ඩෙන්ගු PCR නම් අපි වැඩි කරන්නේ නැහැ. නමුත් කළ හැකි. ඒ දෙක පොසිටිව් වුණොත් චිකන් ගුන්නියා PCR පරීක්ෂණයක් හෝ ඩෙන්ගු PCR පරීක්ෂණයක් වුණොත් අපිට කිව්ත හැකි ওই දෙක ඔයාට තියෙන ඩෙන්ගු හෝ චිකන් ගුන්නියා. හැබැයි දැන් අපි වැඩි මේ දේවල් කරන්නේ විශේෂයෙන් ඩෙන්ගු PCR එක කරන්නේ නැති තරමටම කලාතුරකින් පෞද්ගලික රෝහල කරනවා. චිකන් ගුන්නියා PCR එක නම් බොහෝ කොළඹ තියෙන පෞද්ගලික රෝහල් වල කරනවා. ටිකක් මිල අධිකයි රුපියල් 15000 20000 විතර වෙනවා. එතකොට ඒකෙන් අපිට හරියටම දැනගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම බැරි නම් අපි කරනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් CRP කියලා ටෙස්ට් එකක්. දැන් ඩෙන්ගු වලදී ෆුල් බ්ලඩ් කවුන්ට් එකකදී සුදු රුධිරාණු ප්‍රමාණය අඩු වෙනවා. රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි CRP එච්චර නගින්නේ නැහැ. මොකද ඩෙන්ගු කියන්නේ ඒ වගේ ලෙඩක් නෙමෙයි. චිකන් ගුන්නියාට වඩා වෙනස්. ඒක මුළු ඇඟ පුරාම විහිදෙනවා. ඇඟේ අර ඉන්ෆ්ලමේෂන් කියන ආසාදන ගතිය. ඒගොල්ලන්ගේ CRP වැඩි වෙනවා. CRP කියන එක සාමාන්‍යයෙන් 5ක් විතර තියෙන. ඩෙන්ගු වල නම් ওই 20ක් 30ක් වගේ තමයි වෙන්නේ. මේක 90 100 120 යනවා. ඒකදී අපි කල්පනාවෙන් තීරණය කරන්න ඕනේ මොකද මේ CRP වැඩි වෙච්ච ගමන් වෛද්‍යවරයෙක්ගේ ඔළුවට යන්නේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එක. එහෙම නැත්නම් ඔය කොමන්ලි නම් මේ බහුලව නම් මේ මීවුන වගේ පැතිවගෙන හිතනවා ප්ලේට්ලට් කවුන්ට් එක රුධිර පට්ටික අඩු වෙලා CRP වැඩි වෙනවා. ඉතින් අපි මේ කල්පනාවෙන් රෝගියත් එක්ක කතා කරලා රෝගියා යන විස්තර බලලා නිගමනයකට පැමිණිය යුතුයි. මොකද චිකන් ගුන්නියා වල අපි එච්චර ඇන්ටිබයොටික්ස් මේ ප්‍රතිජීවක දෙන්න නිර්දේශ කරන්නේ නැති නිසා. ඒතකොට චිකන් ගුන්නියා මුල දවස් 7 ගොඩක් අමාරුයි වසන්ති. ගොඩක් කට්ටියට අඬනවා. කතා කරගන්න බැරුව. අඬනවා සමහරව කියන්න බැරුව අඬනවා විතරයි. එතකොට ඒගොල්ලන්ගේ දැන් චිකන් ගුන්නියා වල අපි රෝග ලක්ෂණ 3ක් ගැන මුලදී හිතනවා. හොඳයි. මම පුංචි බාධා කිරීමක් කරනවා වෛද්‍යතුමනි. ඒ රෝග ලක්ෂණ තුන ඉතාම පැහැදිලිව අපි දැනගන්නට ඕනේ. මොකද ඒ රෝග ලක්ෂණ තුනත් එක්ක තමයි අපි ටිකක් ඉක්මන් වෙන්නේ මොනවද කරන්න කියලා හිතන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ ගැන කතා කරනවා. විරාමයක්. හොඳයි විරාමෙන් පසුව යලිත් සතුටු විල මේ දවස්වල පැතිරලා යන මේ උණ පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අපේ වෛද්‍යතුමත් එක්ක. වෛද්‍යතුමනි විරාමයට පෙර ඔබතුමා මතක් කළා චිකුන්ගුන්නියා වල තියෙනවා කියලා රෝග ලක්ෂණ 3ක්. අපි පැහැදිලි කරමු ඒ ගැන. ඔව්. පළමුවෙන්ම තමයි උණ. අපි ඒකට කියන ඇබ්‍රප්ටම්. එකපාරටම උණ ගන්නවා. ඒ කියන්නේ මේ හොඳට ඔෆිස් එකේ ඉන්නවා, ඉස්කෝලේක උගන්වනවා, එහෙම නැත්නම් ගෙදර ඉන්නවා. ඊළඟ මොහොතේ වෙවුල උණ අරගෙන මේ වේවුලනවා ඇඳකට දුවගෙන යනවා. ඒ කියන්නේ abrupt onset high fever එකක්. එකපාරටම ගන්න උණක්. දෙවෙනි එක තමයි joint වල රිදෙන එක. muscles වල සහ ඒ කියන්නේ මාංශ පේශීන් වල සහ සන්ධි වල joint pain, severe joint pain. මම කියවර ඇවිද ගන්න බැරි වෙනවා.
පෑන අල්ල ගන්න බැරි වෙනවා. අඳින් බහැලා වොෂ්රූම් එකට යන්න බැරි වෙනවා. පුටුවෙන් නැගිටින තව කෙනෙක් ඇවිල්ලා අල්ලන්න වෙනවා. එයා අල්ලනකොට ඒ අර මසල්ස් තද වෙනකොට තව රිදෙනවා. 2. 3 තමයි ස්කින් රෑෂ් එකක් එනවා. ඒක දවස් 2 3 4 වගේ යනකොට එන්නේ. ඒක ටිකක් අර මේ ඩෙන්ගු වගේම තමයි ටිකක් රතු පාට ඇඟ පුරා විහිදිච්ච අත්වල බඩේ පපුවේ පිටේ මූණේන ස්කින් රෑෂ්. මේ 3 තමයි ෆීවර්, ජොයින්ට් පේන්, ස්කින් රෑෂ්. හැබැයි මේ 3 යම් ප්‍රමාණයකට ඊට වඩා මන්දක් අඩුයි ඩෙන්ගු වලදීත් එන්න පුළුවන්. එතකොට අපි පළවෙනි දවස් 7 අපි හරි කල්පනාවෙන් මේ රෝගියාට ප්‍රතිකාර කළ යුතුයි. මොකද අපි දන්නවා මේ ඩෙන්ගු මදුරුවයි ඩෙන්ගු බෝ කරන මදුරුවයි චිකන් ගුන්නා කරන මදුරුවයි එකයි. විශේෂයෙන් ඔය ඒඩිස් කාණ්ඩේ ඔය ඇල්බෝපික්ටස් වගේ මදුරුවේ. එතන මේ මදුරුව එක නිසා එකක් තමයි මේ ඩෙන්ගු සහ චිකන් ගුන්නා හරි පරිස්සමෙන් අපි වෙන් කර ගන්නවා. දැන් එකම ගෙදර මේ මදුරුවා එක්කෙනෙකුට චිකන් ගුන්යා දීලා අනිත් එක්කෙනාට ඩෙන්ගු දෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා චිකන් ගුන්යාම තමයි කියලා හිතුණාට අපිට දැන් සමහර මේ මම කියන්නේ බහුල වෙනේව නෙමෙයි. අපිට අවස්ථාවක් තියෙනවා රෝගියා සනීපේලා ගෙදර යන්න බලනකොට අපි චිකන් ගුන්යා ඇන්ටිබොඩි එකයි ඩෙන්ගු ඇන්ටිබොඩි එකයි බැලුවහම ඒ දෙකම පොසිටිව් වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ රෝගියාට ඩෙන්ගුත් හැදිලා චිකන් ගුන්යාත් හැදිලා. සමහරලාට අපි චිකන් ගුන්යා කියලා ස්කෑන් එකක් කරලා බලනකොට ඒක අර ඩෙන්ගු වල ෆ්ලුයිඩ් ලීකේජ් එක අර වතුර එළියට යන ගතියක් අපි දකින්න ලබනවා. ඒ කියන්නේ මේ ලෙඩට ඩෙන්ගුත් තියෙනවා චිකන් ගුන්යාත්. මම මේ කතා කරන්නේ බහුලම නෙමෙයි කලාතුරකින් වෙන දේ. හැබැයි කලාතුරකින් වෙන දේත් අපිට අමතක කරන්න බෑ. මොකද ඒ කියන්නේ තව ජීවිතයක් නිසා. එතකොට මේ දෙකේම එක වගේ ප්ලේට්ස් අඩු වෙනවා. සමහර කටට දැන් අපි ඉස්සර වෙන රෝගවල මෙහෙම ලක්ෂයට වඩා ප්‍රොද්‍ර පට්ටික අඩු වෙනවා අඩුයි. ඩෙන්ගු වල අඩු වෙනවා, චිකන් ගුන්යා වලත් අඩු වෙනවා 80000, 60000, 70000 එහෙම අඩු වෙවි යනවා. මේ දෙකේම එක වගේ අඩු වෙවි යනවා. ඒතර මේ පළවෙනි දවස් 7 හරි පරිස්සමින් අඩිය තියෙන වගේ තමයි ප්‍රතිකාර කරන්න ඕන. ඒතර මම සමහරලාට දකින්නවා මේ දැන් මේ චිකන් ගුන්යා හැමතැනම තියෙන මේකට මේ ඩික්ලොෆිනැක් එහෙම නැත්නම් බුප්‍රොෆෙන් ඒ වගේ පේන් කිලර් එකක් අර ආතරයිටිස් පෙත්තක් ගත්තා නම් හොඳයි කියන. ඒක සම්පූර්ණයෙන් වැරදි සහ සම්පූර්ණයෙන් භයානකයි. සමහරට මම දකින්න රෝගී කලාතුරකින් වෛද්‍යවරු පවා අර ස්ටීරොයිඩ්ස් ග්‍රාන්තේ ප්‍රෙඩ්නිසොලෝන් එහෙම නැත්නම් මෙතිල් ප්‍රෙඩ්නිසොලෝන් වගේ මේ ඖෂධ නියම කරනවා අර මුල දවස් 7. ඒක භයානකයි. මොකද එකක් හේතුවක් තමයි මේ ඒක ඩෙන්ගු වුණොත් මේ රෝගියාට ඩෙන්ගු තියෙනවා නම් හරි චිකන් ගුන්යා නෙවෙයි නම් හරි චිකන් ගුන්යා සහ ඩෙන්ගු කියන එක එක වගේ යනවා නම් හරි එක විට යනවා නම් හරි මේ ඩික්ලොෆිනැක් කියන ආතරයිටිස් වලට දෙන ඖෂධ හෝ ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ ඒ කියන්නේ ප්‍රෙඩ්නිසොලෝන් මෙතිල් ප්‍රෙඩ්නිසොලෝන් වගේ ඖෂධ අතිශයින් හානිකර වෙන්න පුළුවන්. ඒතර මම මුලින්ම දෙන පණිවිඩය තමයි මේ රෝග ලක්ෂණ තියෙනවා නම් චිකන් ගුන්යා ගැන හිතනවා වගේම ඩෙන්ගු කියන රෝගී තත්ත්වය ගැන අමතක කරන්න එපා කියන එක. දෙවෙනි එක තමයි වෛද්‍යවරයෙක්ගෙන් මුණ ගැහෙන්න ඕන. ඒ වෛද්‍යවරයාගෙනුත් අහන්න වෙනවා අපිට මේක චිකන් ගුන්යාද ඩෙන්ගුද මේ දෙකම වෙන්න බැරිද කියලා. තුන්වෙනි එක තමයි තමන් ප්‍රතිකාර කර ගැනීමට යෑම භයානකයි. අල්ලපු ගෙදර එක්කෙනාටත් මෙහෙමයි තිබුණේ. ඔෆිස් එකේ තියෙන කට්ටියටත් මෙහෙමයි තියෙන්නේ. ඕක දැන් හැමතැනම තියෙනවා. මෙන්න මේ පෙත්ත ගන්න කියලා ගත්ත ගමන් දවස් දෙකකින් සනීප වෙනවා කියලා එහෙම ගැනීම භයානකයි. පළවෙනි දවස් 7 ඉතාල ප්‍රවේශමෙන් යා යුතුයි. මොකද අපි දැකලා තියෙනවා ස්ටීරොයිඩ්ස් වර්ගයේ බෙහෙත් දුන්නාම දවස් දෙකක් ඒ රුදාව උණ බහැලා ටිකක් හොඳට ඉන්නවා. හැබැයි ඒකේ රීබවුන්ඩ් එකක් එනවා. ඒ කියන්නේ ආපහු එන එක ඊට වඩා අමාරුයි. ඒක නිසා පළවෙනි දවස් 7 දී අපි කියන්නේ ඒක ඩෙන්ගු උනත් චිකන් ගුන්යා උනත් ඒ දෙකටම අදාළයි. ඇඳ විවේකේ. පුළුවන් තරම් විවේක ගන්න කියලා. දෙවෙනි එක ඇතිපමණ දියර වර්ග ආහාරයකට දියර වර්ග පානය කරන්න කියලා. ඩිහයිඩ්‍රේෂන් හොඳ නැහැ. දියර වර්ග කිව්වම අපි ඉස්සර කියපු දේවල් තමයි ඩෙන්ගු වලට. වතුර, ජීවනි, කැඳ, තැඹිලි, පළතුරු ජූස් ඒ වගේ දේවල්. දවසකට ලීටර් 2.5 වෙන්න. මොකද උණ ගන්නකොටත් ඇඟෙන් වතුර අයින් වෙනවනේ. වතුර වැඩිපුර ගන්න. වේදනානාශකයට ගන්නේ පැරසිටමෝල් සහ පැරසිටමෝල්ට කෝඩීන් එකතු කරපු ඔය පැනඩීන් හෝ ඊට සමාන වේදනානාශක තියෙනවා. මට ඔක්කොම මතක් වෙන්නේ නැහැ එකපාර. ඒ වගේ මේ වෙනද නාමයකට සමා වෙන්නේ. නමුත් ඊට සමාන බෙහෙත් ගොඩක් තියෙනවා. ඒ පැරසිටමෝල් සහ කෝඩීන් කියන එක එකට එකතු කරපු බෙහෙත් වර්ග තියෙනවා. ඒකත් එක්ක තමයි අපි පළවෙනි දවස් 7 යන්නේ. ඒ අරුණහම අපි මේක ඩෙන්ගුද චිකන් ගුන්යාද කියන එක බලා ගන්න අවශ්‍ය කරන පුළුවන්කමක් තියෙනවා නම් PCR පරීක්ෂණයක් කරන්න පුළුවන්. පළවෙනි දවස් 7 දී
ඩෙන්ගු ඇන්ටිබොඩි හෝ චිකන්ගුන්යා ඇන්ටිබොඩි හෝ කිරීම ප්‍රතිඵල රහිතයි. අපි ගොඩක් දකිනවා රෝගීන් මුදල් වියදම් කරලා චිකන්ගුන්යා ඇන්ටිබොඩි එකක් ටෙස්ට් එකක් කරලා ඒක නෙගටිව් කියලා කියනවා මට චිකන්ගුන්යා නෙවෙයි කියලා. ඇන්ටිබොඩි කියන්නේ කිසියම් වෛරසයක් ඇඟට ඇතුල් වුණාම ඒ ඇඟෙන් හැදෙන ප්‍රතිදේහය. ඒක එන්න දවස් 7ක් විතර යනවා. එතකොට දවස් 7කට කලින් චිකන්ගුන්යා ඇන්ටිබොඩි එකක් කිරීම තේරුමක් නැහැ. දවස් 7න් පස්සේ ඵල රහිතයි. ඒකෙන් වෙනවා මම මේ නිකන් හිතනවා මම දැන් මේ ලෙඩේ නෙවෙයි වෙන ලෙඩක් තියෙන කියලා. කරනවා නම් පළවෙනි දවස් 7 ඒකට වියදම් කරන්න පුළුවන් නම් පහසුකම් තියෙනවා නම් PCR එකක් කරන්න ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් සමහර කෙනෙකුට ස්පිරිතාලයක ඇතුල් වෙලා කරදර වෙනවට වඩා අරක පොසිටිව් නම් ඩෙන්ගු වගේ නෙවෙයි නම් ඒ මුදල වියදම් වුණත් සමහර කට්ටියට ඒක හොඳයි. නමුත් ඒක ඉතින් හැමතිස්සෙම අපි කියන්නේ නැහැ කරන්නම කියලා මුදල් ප්‍රශ්නයක් තියෙන නිසා. එතකොට පළවෙනි දවස් 7 දී ඇඳ විවේක අතිපමණ දියර වර්ග ආහාරයට ගැනීම සහ රුධිර පරීක්ෂණ රුධිර පට්ටික අඩු වෙනවා නම් අපි ඒක දිගට බලාගෙන යනවා. සහ අපිට ඩෙන්ගු පැත්ත ගැන හිතෙනවා නම් අපි ස්කෑන් පරීක්ෂණයක් වගේ කරනවා සහ ඒ මුල දවස් 7 දී අර ඩෙන්ගු විදියටම අර ෆ්ලුයිඩ් මැනේජ්මන්ට් ඒ කියන්නේ බොන ප්‍රමාණයයි මුත්‍රා කරන ප්‍රමාණයයි මනින එක හොඳයි. මොකද දැන් මම කල යුතුයි කියලා. වැඩි හිටියෙක් නම් අපි පැයකට මිලිලීටර් 100ක් 150ක් බීලා පැය දෙකකින් දෙකට මුත්‍රා පිට කරන ප්‍රමාණය බැලුවාම වැඩි හිටියෙකුට මිලිලීටර් 100ක් වගේ පිට වෙනවා නම් එයා කියන්නේ බය වෙන තැනක නෙමෙයි ඉන්නේ කියලා. හැබැයි ඊට වඩා අඩු වෙනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි. මොකද මේ ඩෙන්ගු වෙන්න හැමතිස්සෙම පුළුවන්. මොකද එකම මදුරුවාගෙන් මේක බෝ වෙන නිසා. සහර මං කලින් කිව්වා වගේ දෙක එකට යන්න පුළුවන් නිසා. ඒතර පළවෙනි දවස් 7 දී ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ එහෙම නැත්නම් ආතරයිටිස් වලට එන ඖෂධ පාවිච්චි නොකළ යුතුයි. එතකොට දවස් 7ක් විතර යනකොට වසන්ති අපි ඩෙන්ගු වලින් එළියට යනවා. අපි දන්න තරමට. ඩෙන්ගු වල අමාරු කාලේ ඉවරයි. ඊළඟට සමහර කට්ටියගේ විශේෂයෙන් තරුණ කට්ටියගේ ඔය චිකන්ගුන්යා එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දවස් 7 යනකොට අර පැරසිටමෝල් කෝඩි ඒ ඖෂධ අරගෙන සනීප වෙලා ඉන්නවා. මම ඇඳ විවේකය ගැන විශේෂයෙන් කිව්වේ අපි දන්නවා දැන් ඒ මුල කාලේ මුල දවස් 7 විවේක ගන්න නැතුව වැඩට ගිය කට්ටියට මාස 3ෙනුත් මේක සනීප වෙන්නේ නැහැ. ඒගොල්ලන් දිගින් දිගට යනවා. අපි කියන ක්‍රොනික් ආතරයිටිස් එකකට යනවා කියලා. ඒක නිසා එතකොට ඒක හරිම වේදනාකාරී, හරිම කරදරයි, දුක්ඛිතයි. ඒකෙන් බේරෙන්න පුළුවන් මුල දවස් 7 ඇඳට වෙලා ඇඳ විවේකීව හිටියොත් එච්චර අමාරුවක් නොතිබුණත්. දවස් 7 යනකොට චිකන්ගුන්යා නම් උණ බහින්න ඕන. චිකන්ගුන්යා කියලා හිතලා දවස් 7ට පස්සෙත් උණ තියෙනවා නම් එතකොට ආයි වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් බලන්න ඕන වෙන දෙයක් සිද්ධ වෙනවද? secondary bacterial infection එකක් කියන්නේ බැක්ටීරියාවක් ඇතුල් වෙලාද කියලා. සහ මේ ඒ දවස් 7 ඇතුළත අපි බලනවා අධි අවදානම් කාලේ කලාපයේ කෙනෙක්ද මේ රෝගියා කියලා. අධි අවදානම් කියන්නේ වයස අවුරුද්දට වඩා අඩු අවුරුදු 65ට වඩා වැඩි. එහෙම නැත්නම් වෙනත් නිදන්ගත රෝග තියෙන වකුගඩු රෝග, liver එකේ රෝග, හෘද දුර්වලකම්, ශ්වසන රෝග. එහෙම නැත්නම් වකුගඩු බද්ධ කරපු කට්ටිය ඉමියුනෝ කොම්ප්‍රොමයිස් මෙඩිසින් දෙනවා කියන කට්ටිය ඒ කට්ටිය එහෙම කෙනෙක්ද කියන අවබෝධයෙන් තමයි වෛද්‍යවරයා යන්නේ. හැබැයි දවස් 7න් පස්සේ උණ බැහැලා ගියෝ. දැන් ලෙඩා හොඳට ඉන්නවා නම්. ඊට පස්සේ මේ කියනවා නම් මගේ අතපය රිදෙනවා මේ ස්කින් හමේ රෑෂ් එකක් තියෙනවා හන්දි දිම්මක් තියෙනවා කියලා. එතකොට වෛද්‍යවරයා තීරණය කරනවා මේක ඩෙන්ගු නෙවෙයි නේද දැන්. මෙයා ඩෙන්ගු වලින් එළියට ගිහින් නේද. එතකොට අපි යනවා අර අපි කියපු අර NSAIDs එහෙම නැත්නම් ඔය ඉබුප්‍රොෆෙන්, ඩික්ලොෆිනැක්, නැප්‍රොක්සන් ඒ වගේ බෙහෙත් තියෙනවා මම මුලින් පළවෙනි දවස් 7 එපා කියපුවා. ඊළඟ දවස් 7 අපි ඒ වගේ ටිකට යනවා. සමහරට ඒවට අපි ඔමිප්‍රොසෝල්, පැන්ටොප්‍රොසෝල් වගේ බෙහෙතක් එකතු කරනවා. ඔය හෘදේ ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් රුධිර වහනයක් වෙන එක නවත්තන්න. එතකොට ඊළඟ දවස් 7 යන්නේ ওই විදියට. එතකොට ඒ කියන්නේ පළවෙනි දවස් 14 අපි acute chikungunya කියලා පළවෙනි දවස් 7 වෙන් කර ගන්නවා. ඇඳ විවේකයේ සහ පැරසිටමෝල් කෝඩීන් වගේ බෙහෙත් වලට. දෙවෙනි දවස් 7 වෙන් කර ගන්නවා
අපි මේ අර මං එපා කියපු බේට් එක ගන්න ඩෙන්ගු නෙවෙයි කියලා අපි දැනගත්තට පස්සේ දවස් 14න් පස්සේ මොකද වෙන්නේ කියලා අපි වෛද්‍යතුමාගෙන් බොහොම පැහැදිලිව මම හිතනවා දැන් මමත් බොහොම සාවධානව අසා සිටියේ කිසිම බාධා කිරීමකින් තොරව අපේ වෛද්‍යතුමාට ඇත්තටම මේ රෝග තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් අපිට තිබුණොත් මේ රෝග තත්ත්වය උත්සන්න වෙන එක එහෙම නැත්නම් මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳින එක අපිට අවම කරගන්න පුළුවන්. හැබැයි අර කිව්වා වගේ මේ වැඩසටහන මුල ඉඳලම අපි බොහොම ලස්සනට පියවරෙන් පියවර අපේ වෛද්‍යතුමා කරපු විග්‍රහයන් ටික අපි හරියට බලන්න ඕනේ. ඉතින් අවසාන දවස් 14 අපි බලමු මොකද වෙන්නේ කියලා පිරන්නට. හොඳයි විරාමෙන් පසුව යලිත් සතුටු විල අපි කතා කරමින් සිටියේ මේ දවස්වල පැතිර යන උණ ඒත් එක්කම අපි විශේෂ අවධානය යොමු කරනවා මේ චිකන්ගුන්යා කියන රෝග තත්ත්වය. දැන් මේ රෝග තත්ත්වය අතිශයින්ම පීඩාකාරී රෝග තත්ත්වයක්. ඉතින් ඒක නිසා සමහර විට අපි හරියට ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් අපි හරියට අපේ චර්යාව හදාගත්තේ නැත්නම් අපේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒ කාල පරාසය හරියට අපි පහු කරගත්තේ නැත්නම් ඉදිරිය අපේ ඇඟට හරිම අවදානමක් තියෙන්නේ. මොකද අපිට හරියට වැඩ කරගන්න බැරි වෙනවා එතනින් එහා කාලේ. හොඳයි වෛද්‍යතුමනි දැන් අවසානයේදී අපිට එනවා දවස් 14න් පසු අවදිය. එතන තමයි ඊළඟට අපි සැලකිලිමත් විය යුතු කාරණාව. දැන් හැබැයි අපි නම් ওই දවස් 14 නෙමෙයි දවස් 2කින් 3කින් නැගිටලා වැඩ කරනවා. ඒකේ ප්‍රතිඵල තමයි අපි දැන් මේ භුක්ති විඳින්න යන්නේ. හැම කෙනෙක්ම කියන්නේ පුදුම අමාරුවක් තියෙන්නේ අතපය රිදෙනවා කිසිම වැඩක් කරගන්න බෑ කියලා. දැන් දවස් 14න් පස්සේ අවසාන කාලය කොහොමද අපි ගෙවන්නේ? එහෙමයි. ඊළඟට අපි බෙදා ගන්නවා දවස් 14 ඉඳන් මාස 3ක් යනකම්. අපි මුලින් කිව්වා acute illness එක මේක sub acute කියලා කියන්නේ. මම කියන්නේ නරකම පැත්ත ගැන. ඒක හුඟක් වෙලාවට එන්නේ මුල දවස් 7 අර වසන්ත කිව්වා වගේ බේට් ටිකක් බීලා වැඩට ගිහිල්ලා එහෙම ඇවිදලා සෙල්ලම් කරලා ඒක ගණන් ගත්තේ නැති කට්ටිය තමයි ගොඩක් වෙලාවට එන්නේ. දවස් 14 ඉඳන් මාස 3ක් යනකම් සමහර කට්ටිය කියනවා. ඒක අපි කියන sub acute illness එකක් කියලා. එතෙන්දී අපිට ඇත්තටම වසන්තය අර ප්‍රෙඩ්නිසලෝන් කියන ඖෂධය පාවිච්චි කරන්න වෙනවා. වේදනාවට පැරසිටමෝල් කියන ඖෂධය වගේ එකක් දීලා එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙනත් ඖෂධයක් දීලා සමහරවිට ඔය ට්‍රැමඩෝල් වගේ බෙහෙත් දෙනවා. සමහරට අන්න ස්නායුවල ආබාධත් එක්ක සමහර වෙලාවට ගැබාපෙන්ටින් වගේ ඖෂධ දෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි දවස් 14 ඉඳන් මේ තනත්තාගේ දැන් සමහර අතුලට එනකොටම අපිට තේරෙනවා. ඇවිදිල්ලෙක් මේ ඇතුළට එන්නෙම අර මෙහෙම චිකන්ගුන්යා විදිහට තමයි ඇවිදගෙන එන්නේ. එතකොට දවස් 14ත් පහුවෙලා නම් හන්දි ඉදිමිලා නම් වේදනාවෙන් විඳිනවා පීඩා විඳිනවා නම් අපේ ගයිඩ්ලයින්ස් වල කියන්නේ ඔය ප්‍රෙඩ්නිසලෝන් ස්ටීරොයිඩ් වගේ ඖෂධ පටන් ගන්න. ඉතින් මේක දවස් 14න් පස්සේ පටන් ගත යුතු ඖෂධයක්. සහ ඒක ලොකු ඩෝස් එකක් නෙමෙයි. ඔය ප්‍රෙඩ්නිසලෝන් 10 mg 15 mg වගේ ඩෝස් එකක් හිමින් අඩු කරන්න කියලා. සති සමහර දවස් 5න් නවත්තනවා. එහෙම කරන්න එපා. පොඩි ඩෝස් එකක්. ඒ කියන්නේ මිලිග්‍රෑම් 15ක් සතියක් දෙකක් ගන්නවා, 10ක් සතියක් දෙකක් ගන්නවා, 5ක් සතියක් දෙකක් ගන්නවා. එහෙම නැත්නම් ඊට පස්සේ ප්‍රති භාගයක් හරිම පුංචි ඩෝස් එකක් 2.5 මිලිග්‍රෑම් වගේ එකක් සති දෙකක් විතර අරගෙන මේක සති 6ක් විතර පුරාවට චුට්ට අඩු කර යන්න කියලා. සති 6ක් සති 8ක්. එතකොට අර තුන්වෙනි මාසෙන් පස්සේ එළියට එන එක මේක නවත්ත ගන්න පුළුවන්. සමහරවිට සති 6ක් සති 8ක් මාස දෙකක් වගේ දෙන්න වෙනවා. එහෙමත් ඒ වගේ තමයි ඊළඟ සති 12ක්. ඒ කියන්නේ මාස 3ක් වගේ යනකම් සති දෙකේ ඉඳන් කාල පරිච්ඡේදය යන්නේ. එතෙන් ඒ කාල පරිච්ඡේදයේ පමණයි අපි ඔය ස්ටීරොයිඩ් එක ඒකත් ඒ වෛද්‍යවරයෙක් හමු වෙලා එකපාරට දවස් 3ක් 3න් 4න් නවත්තන්න එපා. හිමින් නවත්තන්න ඕනේ. ඉතින් අපි දන්නවා ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ ගන්නකොට දියවැඩියාව තියෙනවා නම් ඒක දැන් වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරන්න ඕන. සමහරවිට ඒ දියවැඩියාව තියෙන රෝගියෙක් ප්‍රෙඩ්නිසලෝන් වර්ග ಔಷධයක් ගන්නවා නම් නිතර සීනි බලන්න ඕන. සහ සමහරවිට අමතර බෙහෙත් සමහරවිට ඉන්සුලින් පටන් ගන්න වෙනවා. මොකද ඒ කෙටි කාලේ මාසයක් එහෙම නැත්නම් දෙකක් කාලය ඇතුළත රුධිරයේ සීනි වැඩි වුණොත් වෙනත් ආබාධයක් වෙන්න පුළුවන්. හෘදයාබාධ, අංශභාග එහෙම නැත්නම් වෙනත් ආසාදන තත්යකට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට ඒක වෛද්‍යවරයාත් එක්ක දිගට යන්න ඕන ගමනක්. මේ මාස දෙක තුන. පෙලක් වෙලාවට වසන්දි මාස 3න් මුණ ගැහෙනවා. එතකොට ගමන විතර වෙනස්. එතකොට අපි හුඟක් වෙලාවට එහෙම වෙන්නේ අර දැන් නිදන්ගත මේ ආතරයිටිස් වගේ රෝග තියෙන කට්ටියට චිකන්ගුන්යා හැදුනහම ඒගොල්ලන්ට මාස 3න් පස්සෙත් මේ රෝග ලක්ෂණ තියෙන්න ඉඩකඩ තියෙනවා.
එහෙම නැත්නම් පළවෙනි මාස 3 ඇතුළත හරියට ප්‍රතිකාරයක් වැටුනේ නැත්තම් එතකොටත් ඒ මාස 3න් පස්සට යනවා. එතකොට යන්නේ ආතරයිටිස් පැත්තට යන්නේ. එතකොට ඉතින් අපිට විශේෂයෙන් අපි රුමටොලොජිස්ට් කෙනෙක් කෙන රක්තවාත පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය ගන්න වෙනවා. මොකද ඒවට දෙන බෙහෙත් තමයි අපි දෙන්නේ. එතකොට ඔය තියෙනවා ඒ ගෲප් එකක් තියෙනවා. මිතොට්‍රික්සේට්, ඔය CQS නැත්නම් වෙනත් වර්ග තියෙනවා. අර ක්‍රොනික් ආතරයිටිස් එකකට දෙන බෙහෙත්. ඒතර අපි ඒ පැත්තට යන්න වෙනවා. සහ ඒ කාලේ වෙනකොට වසන්තේ ගොඩාක් අර ෆිසියෝതെරපි වගේ ගන්න වෙනවා. මොකද නැත්තම් අර හන්දිවල වේදනාව ඉවස ගන්න බැරුව නිකන් ලොකු පීඩාවක් විඳිනවා. ඔකියුපේෂනල් තෙරපි ඒ කියන්නේ අර ලියන් ඒ වගේ දේවල් වලට අපි ඒ පැතිවලට යොමු කරන්නේ. පෙලක් වෙලාවට සයිකෝതെරපිත් දෙන්න වෙනවා. මොකද ලොකු මානසික වැටීමකට ඇද වැටෙනවා මේ හොඳට විදගෙන සෙල්ලම් කරලා නැත්තම් දුවල පැනලා ඩාන්ස් කරපු හිටපු මිනිස්සයා මට මෙහෙම වුණා කියලා එකපාරට. ඒතර ඒ කියන වෛද්‍යවරයෙකුට හිතන්න වෙනවා. ඒකයි මම කිව්වේ මුල විශේෂයෙන් දැන් අහන්නේ දැන් මුල දැන් ඒක කියනවා ඒක එහෙම මෙන්නේ චිකන්ගුන්යා හැදුනොත් වයසක කෙනෙකුට අවුරුදු 65කට වඩා වැඩි කට්ටියට ගර්භණී කට්ටියට එහෙම නැත්නම් තද වුණ පුඩෙන් පීඩා හිටියොත් පළවෙනි දවස් 5 ඒගොල්ලන්ට එහෙම නැත්නම් ඒක වැඩි ගණන් ගන්න නැතුව ගොඩක් අඳ විවේකේ ගන්න නැතුව ඇවිදලා හිටපු කට්ටියට එහෙම කට්ටියට වැඩි අවකාශයක් තියෙනවා කියලා අර මාස 3ක් වගේ කාලයකට මේක යන්න. ඉතින් අර මාස 3ේදී දැන් අපේ මේ මුළු ප්‍රතිකාරයම අපි යොමු වෙන්නේ පළවෙනි දවස් 7 ලෙඩා වෙනුවෙන්. ඒ කාලේදී මම මුලින් කිව්වා වගේ හෘදයාබාධ හෘදයට වකුගඩු වලට liver එකට සමහර කට්ටිය ස්නායු වලට සමහර කට්ටියට ෆිට්ස් පවා එනවා මේ චිකන්ගුන්යා වල. ඒක ස්නායු වලට පවා ස්නායු පද්ධතියට පවා බලපානවා. ඒතර පළවෙනි දවස් 7 පැන්න ගත්තට පස්සේ අපේ අරමුණ වෙන්නේ වෛද්‍යවරයෙක් විසින් මෙයා මාස 3න් පස්සේ අර එන තැනට යන්නේ නැති වෙන විදියට වග බලා ගන්න. දැන් පළවෙනි දවස් 7 අපි ගොඩාක් බලන්න ඕන කොච්චර කෙනෙකුට එච්චරම සරල නෑ. දැන් මට උනත් ගොඩක් වෛද්‍ය රෝගීන් හම්බෙලා තියෙනවා. ඒක හෘදයට බලපාපු කට්ටිය, වකුගඩු වලට බලපාපු කට්ටිය, liver එකට බලපාපු කට්ටිය, ස්නායු වලට බලපාපු කට්ටිය. හැබැයි මුල දවස් 7 විතරයි. ඒ ටික අපි පරිස්සමෙන් කරගෙන යන්නේ මේ ඊට පස්සේ දෙවෙනි දවස් 7 ඒ කියන්නේ දවස් 14 එහෙම වගේ ප්‍රතිකාර කරන්නේ හරියට ඒ තැනත්තර මාස 3න් පස්සේ එයාගේ ජීවිතය අර හරිම කරදරයක් නොවන විදියට වග බලා ගන්න තමයි යන්නේ. ඩෙන්ගු වගේ මාරාන්තික නැති වුණාට ඒක එච්චර හොඳ ලෙඩකුත් නෙමෙයි ඒ. හොඳයි. ප්‍රතිඵල යහපත්නේ. එහෙනම් වෛද්‍යතුමනි ඒක මේ අපි භයානකද නැද්ද කියනවට වඩා ප්‍රතිඵල අයහපත් වුණාම ඇයි අපිට ඕනෑතරම් පහසුකම් තියෙද්දි මේ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගන්න පුළුවන්කම තියෙද්දි අපි මේ නොසැලකිලිමත්කම නිසා සමහර විට නිකං අපරාධේ මේ අපේ ජීවිතයේ අපි අර හොඳට ජව සම්පන්න වැඩ කරපු ඒ කාල පරාසය අපි අඩු කරගන්නවා. අනිත් පැත්තෙන් තමයි මම හිතන්නේ දැන් මෙවැනි වැඩසටහන් තුලින් ඔබ දැනුවත් වෙන්න අර වැඩසටහනේ කෑලි බලන්නේ නැතුව වැඩසටහන සම්පූර්ණයෙන්ම ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම නරඹන්න. මොකද මේ වගේ වැඩසටහන් වලින් ඔබ තව තවත් දැනුවත් වෙනවා. ඒ දැනුවත් වීම තුලින් ඔබට මොකද මේ රෝග හැදෙන එක වළක්වා ගන්න හරිම අමාරුයි. දැන් විශේෂයෙන්ම මේ වගේ කාලවකවානුවක සීඝ්‍රයෙන් පැතිරලා යන තත්වයකදී හැබැයි හැදුනට පස්සේ ඔබ මොකද කරන්න කියන එක පිළිබඳ අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් අපි කෙටි විරාමයක් අරගෙන අපි තව කතා කරමු මේ රෝග තත්ත්වයේදී අපි කළ යුතු දේවල් මොනවද කියලා. හොඳයි විරාමයෙන් පසු යාලිත් සතුටු විල. වෛද්‍යතුමනි දැන් අපි කතා කළා චිකුන්ගුන්යා ගැන. එතකොට අපි දැන් දන්නවා මේකේ තියෙන ආදීනව මොකක්ද කියලා. ඒක නිසා සැලකිලිමත් වෙලා අපි ප්‍රතිකාර ලබා ගත යුතුයි. දැන් අපි අතරේ තියෙනවා මහජනතාව හැටියට සාමාන්‍ය ජනතාව හැටියට මේ විවිධ මත. ඒ මත අතර තියෙනවා සමහරු කියනවා මේ හොඳට කෑවේ නැත්තම් නැගිට ගන්න බැරි වෙයි කියනවා. සමහරු කියනවා එක එක කෑම වර්ග අගුණයි කියනවා, මේ කෑම වර්ග ගුණයි කියලා කියනවා. මේවායේ තියෙන තත්වයන් පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. ඒ වගේම උතනදී ඊළඟට පැටලෙන කාරණාව තමයි මේ අපි කොවිඩ් කියන එක. දැන් අපි හිතන්නේ කොවිඩ් දැන් නැහැ. ලෝකෙන් ගිහිලා. හැබැයි තනින් තැන කතා වෙනවා. දැන් පසුගිය දවස්වල කොවිඩ් ගැන ආපහු මේ ලංකාව තුලත් කතා වෙන්න ගත්තා. චිකන්ගුන්යා ගැන ගත්තොත් වසන්ති දැන් විශේෂයෙන් අපි මේ අහවල් කෑම බීම ගන්න එපා කියලා කියන්නේ. නමුත් වෙනත් රෝගයක් තියෙනවා නම් වකුගඩු ආශ්‍රිත රෝගයක්, එහෙම නැත්නම් liver ගැන ආශ්‍රිත රෝගයක්, එහෙම නැත්නම් දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ හෘදේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරු මේ ආහාර ගන්න එපා කියලා තියෙනවා නම් ඒවා ගන්න එපා.
ඒ ඇරුණාම හොඳ පෝෂණයක් අවශ්‍යයි කියලා හොඳට කන්න ඕනේ. සහ මේ විජලනයේ වළක්වන්න ඕනේ. ඒ කියන්නේ මම මුලින් කිව්වා වගේ දියර වර්ග ආහාරයට මේ පානය කරන්න ඕන. ලීටර් 2.5ක් වෙන විශේෂ තත්ත්වයක් නැත්තම්. ඒ අරුණාම මම වෛද්‍යවරු මේක අහගෙන ඉන්නවා නම් මම කියන්න ඕනේ. මොකද මේ ඊයේ පෙරේදා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එපිඩෙමියොලොජි යුනිට් එකේ වසංගත රෝග අංශයේ ගයිඩ්ලයින් එක ඉන්ෆ්ලුවෙන්සා ගයිඩ්ලයින් එක දැම්ම දවස් කිහිපයකට ඉස්සෙල්ලා ඒක බලන්න. ඒකේ අපි කතා කරපු අය විදිහටම තියෙනවා. එතකොට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම් මාර්ගෝපදේශයක් එතනින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එපිඩ් යුනිට් එකෙන් පළ කරලා තියෙනවා. කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා ගත්තොත් එහෙම සම්පූර්ණ මම මුලින් කිව්වා වගේ මම අපි කිව්වේ කවුරුහරි අහනවනේ. ඔයාලට උණ තියනවද, කැස්ස තියනවද, ඔටු තියන ගලනවද, උගුර රිදෙනවද, ඉම්බිරිස්සාව තියනවද කියලා අපි ඒ පැත්ත ගැනයි දැන් ඊළඟට යන්නේ. එතකොට දැන් කවුරුහරි රෝගියෙක් කෙනෙක් එනවා ඇවිල්ලා කියන මට උණ තියෙනවා, ඇඟ රිදෙනවා, මාංශ පේශි රිදෙනවා, හඳි රිදෙනවා, උගුර රිදෙනවා, කැස්ස තියෙනවා, සෙම් සොටු යනවා කිව්වහම එතන අපේ ඔළුවට යන්නේ මෙයා සොසන රෝග ආශ්‍රිත වෛරසයක් තමයි ඉස්සෙල්ලාම එන්නේ. බැක්ටීරියල් නියුමෝනියා කියන අමතක කරත් ඒක ඇත්තට කොමන් නැති නිසා. එතකොට ඒිනුත් වැදගත් වෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ්. සහ තව වෙනත් රසසන වර්ග තියෙනවා. ඒවා තරම්ම භයානක නැහැ. කොවිඩුත් මේ දවස්වල යන කොවිඩ් ඔමික්‍රෝන් යන කොවිඩ් ප්‍රභේදය එහෙම නරක එකක් නෙවෙයි. දැන් අපි ඇත්තටම කොවිඩ් ඇන්ටිජන් එක කරන්න කියන්නේ නැහැ. කොවිඩ් PCR කියන්නේ නැහැ. හැබැයි වෛද්‍යවරයෙක් සමහරවිට ඒක කරන්න පුළුවන්. අපි අහන්න කෙනෙකුට ඒක කොවිඩ්ද කියලා දැනගන්න ඕන නම් කරගත්තට කමක් නැහැ. විශේෂයෙන් ඒක කළ යුතු නැහැ. මොකද හේතුව ඒකටම කියලා ප්‍රතිකාරයක් විශේෂිත වූ ප්‍රතිකාරයක් දැන් අපි නියම කරන්නේ නැති නිසා. අනිත් එක දැන් අපේ ගොඩක් කට්ටිය වැක්සින්ස් 4ම අරගෙන තියෙන්නේ. ඉතින් යම් ආකාරයක ප්‍රතිශක්තියක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසායි දැන් යන කොවිඩ් අනුප්‍රභේදයේ ලොකු භයානකමකුත් නැති නිසා අපි කියන්නේ ඒක කරන්න එපා කියනවා. සහ කරත් ඒක විශේෂයෙන් හැංගිලා ඉන්න ඕනේ නැහැ ඉස්සර වගේ. එහෙම දැන් මට ලෙඩක් හැදුනොත් මට යුතුයකමක් තියෙනවා ඒක තව කෙනෙකුට නොදී ඉන්න. ඒ වගකීම තියෙනවා. අර මං කියන්නේ ඉස්සර වගේ එළියට එන්නේ නැතුව අයිසොලේට් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර චිකන්ගුන්‍ය මේ වගේ නෙමෙයි අර හෙම්බිරිස්සාවත් එක්ක යන්නේ සොසන රෝගයක් නිසා ඒක බෝ වෙන්නේ අපි ඉස්සර කතා කරලා තියෙන ගොඩාක් කොවිඩ් ගැන ඉන්ෆ්ලුවෙන්සාත් ඊට සමානයි. ඉන්ෆ්ලුවෙන්සා ටිකක් ඊට වඩා ටිකක් දරුණුයි කියලා කියන්නත් පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණත් ඒ වගේ. ඉන්ෆ්ලුවෙන්සා අපි දන්නවා A B C කියලා තියෙනවා. ඒ වල අනුප්‍රභේද තියෙනවා H1N1 H2N3 කියලා. ඉන්ෆ්ලුවෙන්සා කොවිඩ් වලට වඩා ටිකක් භයානකයි කියලා හිතනවා මේ දවස්වල. ඒකෙත් එන්නේ අර අපි හිතන සොටු හෙම්බිරිස්සාව වගේ. ඒතකොට ඉන්ෆ්ලුවෙන්සා නම් කරගත්තත් කමක් නැහැ. මොකද ඊට චුට්ටක් භයානක නිසා ඉන්ෆ්ලුවෙන්සා PCR කිරීම අවශ්‍ය නැහැ. ඉන්ෆ්ලුවෙන්සා ඇන්ටිජන් එකක් කරගත්තත් ඇති වෙයි. ඒකේ තියෙනවා හයි රිස්ක් ගෲප්ස් කියලා. ඒ කියන්නේ අපි ටිකක් කලබල වෙන කට්ටිය ඉන්ෆ්ලුවෙන්සා හැදුනොත් ගර්භණී කට්ටිය, අවුරුදු 2කට වඩා අඩු ළමයි, අවුරුදු 65ට වඩා වැඩි කට්ටිය, ශ්වසන රෝග වලින් පෙළෙන කට්ටිය, වකුගඩු වගේ මේ වකුගඩු පද්ද කරපු උදවිය, සහර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වකුගඩු, liver එක, හෘදය ආශ්‍රිත පාලන වූ දියවැඩියාව තියෙන කට්ටියට ඉන්ෆ්ලුවෙන්සා ටිකක් නරක අතර හැරෙන්න පුළුවන්. ඒක බොහෝ අය කරදරයක් නැතුව සනීප වෙනවා. අපි සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවෙන්සා වලට ගත්තොත් එහෙම අපි කියන්නේ ඒකෙදි ඇඳ විවේකය ගැන කතා වෙනවා. පැරසිටමෝල් ගැන කතා කරනවා. අර මං කිව්වා වගේ බෲෆන්, ඉබුප්‍රොෆන්, ග්ලික්ලොෆිනක් වගේ ඖෂධ මුල් අවස්ථාවේදී ගන්න එපා කියලා කියනවා. නාසයෙන් සොටු ගැලීම කරදරයක් නිසා නේසල් ඩ්‍රොප් එකක් දැම්මට කමක් නැහැ කියලා කියනවා. ඔය ක්ලෝෆිනිරමින් අපි ඉස්සර කිව්වේ පිරිටන් කියලා ඒ වගේ ඖෂධයකින් අර සෙමෙන ප්‍රමාණය අඩු වෙන තමන්ටත් පහසුයි. ඒ රෝගේ බෝ වෙන එකත් අඩු වෙනවා එතකොට. ඊට පස්සේ ඊට සමාන බෙහෙත් වර්ග තියෙන ඔය ලොරටඩීන්, ඩිස්ලොරටඩීන් වගේ සෙම අඩු කරන්න. ටික වැඩිපුර කැස් වෙනව නම් ඉන්හේලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ මූලික තත්ත්වයට වඩා එහා යන තත්ත්වයක් තියෙනවා නම් රෝහලකට පැමිණීම හොඳයි. මොකද සමහරලාට ඉන්ෆ්ලුවෙන්සා මාරාන්තික වෙන්න පුළුවන්. ඒ වගේ තලාකදී අපි බලනවා අර කෙනෙක්ගේ ඔක්සිජන් ප්‍රමාණය කොහොමද? ඒ අඩු නම් අපි ඔක්සිජන් දෙනවා. කැස්ස ගොඩක් තියෙනවා නම් ඔක්සිජන් අඩු නම් අපි රෝහලකදී නෙබියුලයිස් කරනවා. සහ අපිට හිතුනොත් මෙයාට බැක්ටීරියාවකුත් ඇතුල් වෙලා කියලා ඒ අදාළ විදියට සුදුසු පරිදි ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක පාවිච්චි කරනවා. ඉන්ෆ්ලුවෙන්සා වලට තියෙනවා ඇන්ටිවයිරල් එකක්. ඒ කියන්නේ මේ වෛරසයට පෙත්තක්. එතකොට ඒක ඔසිටෙල්මර් කියලා කියන්නේ. ඒක අපි හිතනවා නම් මේ කෙනා
ටිකක් අර අවදානම් කලාපේ ඉන්නේ කියලා මං හිතන්නේ ඒක ගන්න එක සුදුසුයි. ඒක රෝහලකින් විශේෂඥ වෛද්‍යවරුගේ නිර්දේශය මත තමයි ගන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඉන්ෆ්ලුවෙන්සා හැම අවුරුද්දකම එනවා. අවුරුද්දට දෙපාරක් එනවා. ඒක අර සීසනල්. අපි අර මොන්සූන්ස් එක හැම අවුරුද්දකම දෙපාරක් එනවා. ඒතර මේ ඔසිටල්ම ඖෂධය කවුරු හරි වෛද්‍යවරයෙක් නිර්දේශ කරොත් ඒ දවස් 5ම මුළු කාලෙම ගන්න. මොකද ඒ වෛරස් එක දවසකින් දෙකකින් උන සනීපුනහම නැවැත්තුවොත් ඒකට ප්‍රතිශක්තියක් අගින් නිර්මාණය වුණොත් ඊළඟ අවුරුද්දේ අමාරු වෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ නියුමෝනියා හැදෙන්නත් පුළුවන්. මොකද ඉන්ෆ්ලුවෙන්සා වලින් මරණත් සිද්ධ වෙනවා. ඉස්සර කොවිඩ් එකෙන් ඉස්සෙල්ලා කට්ටිය මිය ගියේ ඉන්ෆ්ලුවෙන්සා වලින්. අනිත් එක ඉන්ෆ්ලුවෙන්සා වලට වැක්සින් එකක් තියෙනවා සම්ති. මම ඒක කියන්න හදන්නේ යම් මුදලක් වෙනවා රුපියල් මන්තන 4-5000ක් වෙනවා. හැබැයි ඒකේ වාසි තියෙනවා. විශේෂයෙන් සුසන රෝග වලින් පෙළෙන කට්ටියට කැන්සර් වගේ රෝග වලින් තියෙන කට්ටියට වකුගඩු වල ප්‍රශ්න තියෙන කට්ටියට හෘදේ දුර්වල කට්ටියට සහ ඔය වකුගඩු බද්ධ කරපු කය වගේ හැම අවුරුද්දෙම හෙම්බිරිසා වුණ හැදෙන කට්ටිය ඉන්නවනේ දැන්. නිතර හැදෙන අය. ඒ අයට එහෙම මේ වැක්සින් එක ගන්න එක හොඳයි කියලා හිතනවා. ඒක අතුරු ආබාධයක් නැහැ. ඔය වෙන රටවල වල වින්ටර් එක එනකොටම ෆ්ලූ වැක්සින් එක කියලා දෙන්නේ. ඒක අර කිල්ඩ් වැක්සින් එකක්. කියන්නේ මරපු වැක්සින් එකක්. ඉන්ජෙක්ෂන් එකකින් ගහන්නේ. ඒකේ ප්‍රතිශක්තිය තියෙන්නේ අවුරුද්දක් පමණ. ඒතර ලබන අවුරුද්දේ අවුරුද්දෙන් අවුරුද්ද ගහන්න දෙන්න වෙනවා. හැබැයි ඉතින් විශේෂයෙන් දැන් ප්‍රෙග්නන්සි එකේ වුණත් ඒක ගත්තට කමක් නැහැ. පළවෙනි මාස 3 ගියාට පස්සේ ඒගොල්ලන් කියන ගැටලුවක් නැහැ කියලා. නමුත් වෛද්‍යවරු පළවෙනි මාස 3 ඉඳලා ඒක දෙනවා හුඟක් වෙලාවට. ඒ වැක්සින් එක ගැන අවබෝධයක් තියෙන එක හොඳයි. මොකද ඉන්ෆ්ලුවෙන්සා නිතර හැදෙන නිසා විශේෂයෙන් වයසක කට්ටියට ලෙඩ තියෙන කට්ටියට හැදුනොත් රෝහලකට රජයේ රෝහලකට ඇතුල් වුණත් කරදරයි. පෞද්ගලික රෝහලට ඇතුල් වුණත් වියදම් අධිකයි. ඒ වැක්සින් එක ගැනත් මතක් කරන එක හොඳයි. අවශ්‍ය කට්ටියට ඔසිටල්ම ඖෂධය ගන්න එක හොඳයි. හැබැයි ඒක ගත්තොත් දවස් 5 ගන්න. මොකද මේක මේ හැම අවුරුද්දේම අනිවාර්යයෙන්ම මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය මේ රටේ මේ පැතිර යනවා. ඒක අපිට දැන් සීසනල්. අනිත් එකදී වෙනත් ශ්වසන රෝග තියෙනවා. ඉතින් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් තියෙනවා. දැන් මේ දෙක විතරයි තියෙන්නේ කියලා වගේ අමතක කරන්න එපා. විශේෂයෙන් ප්ලේට්ලට් අඩු වෙන ලෙප්ටෝස්පයිරෝසිස් මීමුණ ගැන හැමතිස්සෙම හිතන්න. සමහරලාට කටට අමතක වෙනවා. සමහරලාට වතුරට ගියා නම් පූල් එකක නෑවා නම් කුඹුරකට බැස්සා නම් මොකද ඒව සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කරලා සනීප කරන්න පුළුවන් රෝගී තත්ත්වයන් සහ ඒව මාරාන්තික වෙන්නත් පුළුවන් හරියට ප්‍රතිකාර නොවුනොත්. ඒ වගේම වෙනත් රෝග අපිට අමතක කරන්න බෑ. පෙනහළු වල රෝග, එහෙම නැත්නම් මුත්‍රා මාර්ගය ආධාර රෝග, එහෙම නැත්නම් ටයිෆොයිඩ් වගේ රෝග. පිටරට ගිහිල්ලා අපේ කියන මැලේරියා වගේ තත්ත්වයක් දංකාය මැලේරියා නොතිබුණත් ඒ වගේ අර අපිට හම්බෙන අනිත් උණ වර්ග අපිට අමතක කරන්න බෑ. ඒතකොට ඒක වෛද්‍යවරයෙකුට හම්බෙලා මේ අපි කතා කරපු උණ වර්ගයකට හරියටම ගැලපෙන්නේ නැත්තම් මේක මොකද්ද කියලා එක හොයාගන්න එක වැදගත් වෙනවා. හැබැයි අවබෝධය ඉතාම වැදගත් වෙනවා. මුලින් කතා කරා වගේ කියන්නේ රටවල හැම රටකම ලෙඩ රෝග හැදෙනවා, ලෙඩ රෝග පැතිර යනවා. අපිට ඒක කරන්න දෙයක් නෑ, අපිට choice එකක් නෑ නේ. ඉතින් ඒ වගේ දේවල් ඉතින් වැදගත්ම දේ මේකෙන් බේරෙන්නේ කොහොමද? මේකට දැනුවත් වෙන්නේ කොහොමද? අඩුම කරදරයකින්, අඩුම වියදමකින් මේ වගේ ලෙඩක් ආවම කොහොමද ඒක සනීප කරගන්නේ කියන එක තමයි වැදගත්. හොඳයි, මම හිතන්නේ අද පුළුල් දැනුවත් වීමක් අපි සිදු වුණා අපේ වෛද්‍යතුමාගෙන් මේ දවස්වල පැතිර යන මේ උණ රෝගය සම්බන්ධයෙන්. එතනදිත් අපි වඩාත් සැලකිලිමත් යුතු. මම හිතන්නේ හැම රෝගයක් ගැනම අපි සැලකිලිමත් යුතුයි. නමුත් මේ අවදානම් කලාපේ තියෙන රෝග තත්වයන් පිළිබඳවත් අපි කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මොනවද කියන එක පිළිබඳවත් පුළුල් අපි සාකච්ඡා කළා. ස්තුතිවන්ත වෙන අපේ වෛද්‍යතුමාට කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමා අපිත් එක්ක අද දවසේ සතුටු විල වැඩසටහනින් එකතු වුණේ. ඒ වගේම අපි ඔබතුමාට ආරාධනා කරනවා මොකද හැම විටම අපේ මහජනතාව දැනුවත් කළ යුතු ඒ මාතෘකාවලදී සෞඛ්‍ය පිළිබඳව. මොකද නිරෝගීමත්ව ජීවත් වීම තමයි අපේ අරමුණ විය යුතු වන්නේ. ඉතින් එතුමාගේ වටිනා කාලය අපේ වැඩසටහන් වලට මම හිතන්නේ මේ අවුරුදු 20ක කාලයේ දිරන ආරම්භයේ ඉඳලා ආරම්භක මේ සමාජිකත්වයේ දරන ආරාධිත අමුත්තෙක්. ඉතින් නැවතත් අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා එතුමාට අපි ආරාධනා කරනවා. එහෙමනම් අපි අපේ වෛද්‍යතුමාට සමුදෙන ගමන්ම සතුටු විල වැඩසටහනින් අදට සමුගෙන යනවා. සුබ දවසක්.